ඔන්න අද අපි ගණන්නේ ශ්‍රී ලංකා හදපු බස් ගේම් එකක් ප්ලේ කරමු. කතාවෙන් කතාවට මට කියන්නත් බැරි වුණා. මේක ලයික් කළා, සර්ප්‍රයිස් බටන් එක ඔබලා, බෙල් බටන් එක ඔබලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අද කොහෙද යන්නේ කියලා බලමු. අද අපි යමු නේ. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, Allah. ඔන්න අපේ එකට මිනිස්සු නගින ඔය යාළුවනේ අර මොකද අර ඇවිදින්නේ. උන්ට පාඩේ යන්න කියලා අපි බස් එක යමු. මේකයි අපේ බස් එක. අපි මෙහෙට යමු. මෙන්න මේක තමයි බස් එක. පාරවත් බලන්න නැතුව පයින්නවා. පොලිස් කාර්යය. අර ඊට පස්සේ ඔය රෙඩ්ඩේ යකා හප්පෙනවා. අර මුක්කුද බලන්නේ. හරි. අපි යමු අපේ ගමන. හරි. එහෙනම් අපි ලයිට් එකක් දාගෙන යමු. ඊට පස්සේ ඔන්න ඔහම ටිකක් හරවගමු. හරවගෙන යාළුවනේ මෙන්න මෙහෙම අපි අර මොකක්ද? ඉතින් දැන් කොහෙද යන්නේ? ටීවී එකකට යනවා. හරි මෙහෙට සාරෙද්දේ මියව හැප්පෙනවා. ඊට පස්සේ මෙහෙම හරවගෙන අපි දිගටම යමු. හෝන් එකක් ගාගෙන. මේක හොඳයි ගාන. ඒක අපි යමු. අපිට හරියට යමු. මේ වාහනයක් වැඩි. මෙහෙන් දාලා යන්කෝ. මෙහෙ තටෝනේ. අපි හයියෙන් යමු යනවා අපේ ගමන. ඔය හරවන්නේ. අයියෝ. එපෝ. හරි නේද? බස් එක කුඩේ කුඩේ. හරි. ඉතින් ගහුවා. වතු පෙල්ලේ කියලා. හරි ඊට පස්සේ අහර ගන්න. ඒක හැරෙන්නෙත් නෑ. මම මේක 100 සැරයක් වගේ ගහලා තියෙනවා. මේක වීඩියෝ එකක් ඔයාලා තවත් දාලා ඇති. ඔයා එකෙන් බලන්න. මම ඒකට ගිහිල්ලා මේ කඩලුත් tie ඔක්කොම tie. ඒ කඩවල් tie. උඩාරිය කඩවල් tie යාළුවනේ. මෙන්න මෙතන මම ටිකක් කරගමු. ටීවී එකකට යනවා. මෙතන තවත් ටිකක් කරගන්න ඕනේ. තවත් ටීවී එකම යන්නේ. අර මොකද අර? නවත්තා. බොර වතුරට වань අර යන්නේ යට වතුර ඉවරයි. හරි. අර මොකද්ද බං අර උනේ ටිකක් නවත්තලා බලහන්. අඩෝ. හොන්ද වැඩිද බං ෆොටෝ එකක් ගන්න පෝස්ට් එකක්ද? අඩෝ ඒක නවත්ති වුණානේ. අඩෝ. ඒක වැඩ නෑ බං අපි යමු. අර ගහපුණා විතරයි බං පෙරළුණා. අයියෝ. ඉඳපන්. පිස්සු වෙමුට. ඉන්නහර ඉඳපන්. පියානකම් මෙහෙම අපි එහෙම යමු ටිකක් පාගමු. එහෙනම් එයාලා මගේ වීඩියෝ බලන්න ලයික් කරන්න සර්ප්‍රයිස් කරන්න බෙල් බටන් එක ඔබන්න. ඉතින් යාළුවනේ ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම ඔයාලගේ බලනවා. ඔයාලා දාගෙන යන්න කමෙන්ට් එකක්. එහෙනම් අපි යමු. අඩෝ මේක හැරෙන්නෙත් නෑ බං. අන්නත් ලකඩමක් යනවා. වෙලේම ටීවී බං හොන්ද. අන්නත් ඉඳ අපි නවත්තන් හිමීට යමු. හිමීට. අයියෝ කොහෙද බං යන්නේ? අයිත් හරගෙන දැක්කම මම පිටිපස්සටවත් ගත්තේ නෑ. ඔහොම හරව ගන්න තියෙන්නේ.
දැක්කනේ බං. එහෙනම් බං මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඔයාලා එහෙනම් බයි.